හැම බලන්න මේ 2022 MCQ එක තමයි මම එඩිට් කියලා දාලා දෙන හේතුව දැන් වර්තමානයේ වගේ 2025 සස්පෙල් එක හරියට මම ඒක හදලා තියෙන්නේ. මේක නම් මේ පෞද්ගලික මාකින් වලින් ඉඳලා එකම උත්තරේ නෙමෙයි. 2024 වර්ෂයේදී ශ්‍රී ලංකා රජයේ පුනරාවර්තන වේදම විශාලතම අයිතම. හරි. ඒ පුනරාවර්තන වේදම විශාලතම අයිතම අපේ කෙටිසරණෙත් තිබ්බ වර්තන වේදම තුල වැඩි ප්‍රතිශතයක් තියෙනවා. පොලී ගෙවීම එතකොට පළවෙනි එක අංශක 4. හරි. ඊට පස්සේ මේ 2020 MCQ බලනකොට එතන ශ්‍රී ලංකා රජයේ පුනරාවර්තන වේදමේ ප්‍රධාන සංරචක. එතකොට මේ ඒකේ හරීම ප්‍රතිශත ලැයිස්තුව ගත්තොත් අපි වෙන වෙනම ගත්තොත් දැන් මුලින්ම තියෙන්නේ පුනරාවර්තන වේදම වැඩිම එක්කෙනා තමයි අංක 1 පොලී ගෙවීම. හරි 100 කියන බෝඩ් එකෙන් පොලී ගෙවීම 50.4 හැමෝම කතා කරනවා. ඊට පස්සේ මේකේ තියෙන දත් වලින් අතර පස්සට දෙවණියට හරි වැඩිම තියෙන්න ඕනේ. හරි මෙන්න මේ වර්තන පැවරුම් හා සහනාධාර වල කාට හම්බෙන්නද? කුටුම්බාංශයට හම්බෙන එක. ඒතකොට කුටුම්බාංශයට හම්බෙන වර්තන පැවරුම් හා සහනාධාර 21.3. ඊට පස්සේ තුන්වෙනියට තමයි එන්න ඕනේ අර භාණ්ඩ සේවා ඇතුලේ කොටස් දෙකෙන් වැදගත් වෙන්න කවුද? වැටුප් හා වේතන 20%යි. හරි ඊට පස්සේ අපිට ගන්න අවසානික විදියට හරි අර වර්තන පැවරුම් වල රාජ්‍යාංශයට තියෙන වර්තන පැවරුම්. හරි අර අපි කතා කරේ ජපුර විශ්වවිද්‍යාලයේ සමුද්‍රිය වගේ ඒ ආයතන වලට හරි එතන තියෙන 1.8ක්. ඒතකොට ඔයාගේ පිළිතුරු එන්න ඕනේ පුතා. හරි ඒතකොට ටියුට් එක බලන්න ඒකේ පිළිතුරු නැත්නම් මේක ලියා ගන්න. හරි එන්න ඕනේ 2024 මහ බැංකු වාර්තාවට අනුව පොලී ගෙවීම් කුටුම්බ වර්තන පැවරුම් සහනාධාර වැටුප් හා වේතන ඊට පස්සේ රාජ්‍යාංශයේ හරි වර්තන පැවරුම් හා සහනාධාර ඒතකොට පිළිතුරු එන්න ඕනේ මේ විදිහට. හරි right. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ මම කාලීන එකක් දීලා තියෙන්නේ ඔයාලට අනාගතේ එන්න පුළුවන් එකක්. ඒක තමයි මෑත වර්ෂවලදී ශ්‍රී ලංකා රජයේ කුටුම්බ සංක්‍රමණ වලින් වැඩිම කොටසක් වෙන් වෙලා තියෙනවා. හරි වැඩිම කොටසක් වෙන් වෙලා තියෙන පුතා මොනවාද? විශ්‍රාම වැටුප් වල. හරි ඒ නිසා මේ කුටුම්බ සංක්‍රමණ වල ඔයාලට පුළුවන් සටහනට එකතු කරන්න. හරි මේකේ වැඩිම ප්‍රතිශතය දා දැන් මම ඒක සටහනට ගන්නවා කුටුම්බ සංක්‍රමණ වල වැඩිම ප්‍රතිශතය විශ්‍රාම වැටුප්. right විශ්‍රාම වැටුප්. දෙවෙනි තමයි අස්වැසුම සහ පොහොර සහනාධාරය. පැහැදිලි.